පන්සිල් වලින් උඩට තියෙන හැම කාරණාවක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපේ තණ්හාව අඩු කරන්න, අත්හැරීම දියුණු කරවන්න. ඒක කෙනෙක් කළේ නැහැ කියලා වෙනම වරදක් කියලා දේශනා කළෙත් නැහැ. සසර දැනගෙන, සසර බය දැනගෙන මේ භයානක සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියලා යමෙකුට අදහසක් තියෙනවා නම් මේ උතුම් සීලයන්ට අනුගත වෙන්න. හැබැයි පන්සිල් පිළිබඳව සඳහන් කරනකොට ඒක අනිවාර්ය කරලා තියෙනවා. මොකද යමෙක් ඒ සිල් උල්ලංඝනය කළොත් ඒකාන්තයෙන් නිරයගාමී වෙලා දුක් විඳින මට්ටමට පත් වෙනවා කියලා දේශනාවේ සඳහන් කළා. නොදන්නාකම නිසා දැඩිසේ ඒ නීතිය උල්ලංඝනය කරනවා. ඉතින් අපිට ලෝකය කතා කරලා, ගස් කොළන් කතා කරලා, මහ පොළොව කතා කරලා කියන්නේ නැහැ මේ සිල්පද කඩන්න එපා කියලා. ඒක ස්වභාවය තුළ පවතිනවා. උල්ලංඝනය කරන්නන්ට දඬුවම් ලැබෙනවා. කල්ප කාලාන්තරයක් ඇවෑමෙන් ලෞතුරා බුදුවරු ලෝකෙ පහළ වෙලා මේ කාරණාව අපිට කියලා දෙනවා. උන්වහන්සේලා දේශනා කරාම අවුරුදු දහස් ගණන්, සමහරලාට අවුරුදු ලක්ෂ ගණන් ඒ දේශනාව දීර්ඝ කාලයක් පවතිනවා. ඒ පවතින කාලය තුළ මිනිස්සු දන්නවා මේ ශික්ෂාපද උල්ලංඝනය කිරීම නිරයට යන්න හේතුව. නමුත් ආයෙ කාලයක් යනකොට බුද්ධාන්තරේ ඉවර වෙලා, භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පවතින කාලේ ඉවර වෙලා මේ ස්වභාවයේ සත්‍ය කාලයේ වැලි තලාවෙන් වැහිලා යනවා. නැවතත් කවදා හරි බුදු කෙනෙක් පහළ වෙලා මේක ඉස්මතු කරනවා. සසර බොහෝ පින් කරලා ප්‍රාර්ථනා කළ අයට අබුද්ධෝත්පාද කාලෙත් ඒ කාරණාව වැටහෙනවා. එහෙම නැත්තම් දන්නේ නැහැ. ඒ නිසා සතුටු වෙන්න ඕනේ බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතයක් කොයිතරම්නම් ශ්‍රේෂ්ඨද. මේ උතුම් පංචශීලයේ මත යම් කෙනෙක් මූලික හික්මීම ලබනවා නම් කොයිතරම් සහනයක් ලැබෙනවද? අර සතුල්ලකායික දෙවිවරු පිළිබඳව ප්‍රකාශයේ මේ ප්‍රකාශය හරිම වටිනවා. ඒ සීලය ආරක්ෂා කිරීම කොච්චර වටිනවද කියලා කියන්නේ. සත්පුරුෂ ධර්මය වූ පංචශීලය මනාව දැනගෙන යමෙක් පිළිපදිනවා නම් ආන් එවන් පුද්ගලයන්ට ප්‍රඥාව ලැබෙනවා කියලා සඳහන් කරනවා. එතකොට පන්සිල් ආරක්ෂා කරනවා කියලා කියන්නේ සත්පුරුෂ ධර්මය. ආන්ගේ සත්පුරුෂ ධර්මයේ ආරක්ෂා කරන්නන්ට ප්‍රඥාව ලැබෙනවා. අන්‍යයන්ට නැති ප්‍රඥාවක් ඒ අයට ලැබෙනවා. ප්‍රඥාවත් එක්ක ශ්‍රද්ධාවත් ලැබෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ, මේ කාරණාව අපිට හොඳට ප්‍රත්‍යක්ෂ වෙන තැන. බුදුන් වඳින්න ගියහම සමහර කෙනෙක් විනාඩි 5කින් වන්දනාව ඉවර කරනවා. තව කෙනෙක් විනාඩි 10ක් විතර වඳිනවා. තවත් කෙනෙක් විනාඩි 15ක් විතර වඳිනවා. සිල්වත් කෙනෙක් පැයක් විතර වඳිනවා. එයි මේ එක එක්කෙනා වන්දනා කරන කාලය වෙනස්. ශ්‍රද්ධාවට අනුව බුදුරජාණන් වහන්සේ ගැන තේරුම් ගත්ත ආකාරයට, අවබෝධ කරගත්ත විදිහට, ලබාගත්ත පැහැදීම නැත්තම් ශ්‍රද්ධාවට අනුව මෙවන් මහා මුනීන්ද්‍රයන් වහන්සේට මා විසින් කෙසේ වන්දනා කළ යුතුද කියන කාරණාවෙන් ඔහුට බොහොම ඉක්මනට නැගිටලා යන්න හිතෙන්නේ නැහැ. මේ සීලයට අනුව තමයි ඒ ප්‍රඥාව දියුණු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ අවබෝධයේ වැඩි වැඩියෙන් ලැබෙන්නේ සිල්වත් කෙනාට. ඒ නිසායි මෙතන සඳහන් කළේ පංචශීල ධර්මය මනාව දැන පිළිපදින පුද්ගලයාට ප්‍රඥාව ලැබෙනවා කියලා. වෙන කිසි ක්‍රමයකින් ඒක ලැබෙන්නේ නැති බව.